මේ දවසක නිවාඩුවක් එනවා. යන්න වන් ඩේ ට්‍රිප් එකක්. නියමයි. කොහෙද යන්නේ? වන් ඩේ ට්‍රිප් එකක් කොහෙද යන්නේ? බජට් එකත් බලලා යන්න ඕනේ. නුවර යන්න. නුවර. නුවරදී හැමදාම යන්නේ කියන්නේ නුවරේ තියෙන. නෑ නුවර ගිහිල්ලා නුවරින් එහෙම යනවා නුවරඑළිය. නුවරඑළිය ඇදලා ඊට පස්සේ එහෙම පල්ලෙහාට එනවා ඇල්ල වැල්ලවායේ මොනරාගල හරහා එනවා මෙහි අරුගම්බේ මේ බූදෙනාලා ඊට පස්සේ මඩ කලබුගයක් ඉන්නියා උණු වතුර වලින් එහෙම මැද්ද ට්‍රින්කෝ. මේමයි හැබැයි හෙලිකොප්ටරේට සෑහෙන ගාණක් යයි. මොන හෙලිකොප්ටරේද? මොන හෙලිකොප්ටරේද දාන එක දවසකට යන්න පුළුවන් ඔය ඔක්කොම ටික වාහනයක. හෙලිකොප්ටරයක් ඕන ඕක යන්න. උඩ බලන්න සර්ච් කරලා හොඳ තැනක්. මේ මම පොඩ්ඩක් සර්ච් කරලා බැලුවා. ඔව්. මරු පොට් එකක් තියෙනවා දවසෙන් ගිහින් එන්න පුළුවන්. අපෝ මට බෑ. ඇයි? ඔය පොට් වලට යන්නේ මම. පොට් එකක් කියන්නේ මේ සීතාවක තියෙන්නේ. එතන තියෙනවා බයිසිකල් රෙන්ට් එකට දෙනවා. හොඳ බයිසිකල් දෙයක් කරන් අපි පදිමු ගෙලිම රත්නපුර පැල්මඩුල්ල හරහා බලංගොඩ. නියම රයිඩ් එක. නියමනේ බයිසිකල් දෙකේ. එතකොට දැන් ලොරිය එනවා ඒගොල්ලන්ගේ නේද? ලොරිය? ආපහු එන්න. අපේ මේ සීතාවක ඉඳලා මේ බලංගොඩට පැදලා ආයෙ වගේ නාපහු මෙහෙට පැදන් එන්නද? අද්දානේ බලන්න කොහෙන හොඳ තැනක්. ආම කන්න බලන් ඉන්න මම බලපු තැන. ඒ කතා කරේ? නියම තැනක් හම්බුණා. කොහෙද? මේ බණ්ඩාරගම ළඟ මාළු අල්ලන්න. මාළු අල්ලන්න මට බෑ. ඇයි? සුදා පව්කාර වැඩනේ. හරි පොඩ්ඩක් ඉතින් පවක් වුණාම මොකද වෙන්නේ? එන්ජොයි කරලා එමු. කොහේ යන්නේ මේ? අපේ කට්ටියත් එක්ක යන්න. නෑ මුන් එක්කයි යන්න හොඳ නෑ. මේ ගොබ්බයන්ට ඕවා තේරෙන්නේ නෑ. අපි දෙන්න ගිහිල්ලා ෆුල් ආයෙ එන්ජොයි කරලා පස්සේ දවසක උන්ට එක්කයි යන්න. මොනවාද තියෙන්නේ කියන්නේ? ඒ කියන්නේ මෙහෙම අර මේවා දෙනවා බිලි පිත්ත අර කරකොනේ ඒවා තියෙන්නේ මේ කිතුල් පිටි නෙමෙයි. මේ තියෙන්නේ මේ. ඊට මේ තියෙන්නේ අහුවෙච්ච මාළු මේ. මොනියම නෙමෙයි. අර බයිද මට බෑ අප්පා පුරුදු නෑනේ අපි දන්නේ. හරි ඉතින් මමත් පොඩ්ඩයි දන්නේ අපි ගිහිල්ලා ඉගෙනගෙන එමු. ඉතින් දවසම ඉඳලා පොඩි එන්ජොයි එකක් දාලා එමු. එහෙනම් අපි දෙන විතරනේ? ඔව්. හරි ෆිට්. මේ මෙයාගෙන් අහන්න. ඔව්. මෙයා අර මාළු කෑම අතන. නෑ මාළු කෑම නෙමෙයි. අර මාළු බාණ්ඩ. බෑම මෙතන. කෑම එතන බෑම මෙතන. thank you. මේ ඉතින් මොකද්ද මේ? බිලි බොයිස් කියන්නේ මොකක්ද? ඒක තමයි මේ මෙතන මේ අපිව රවට්ටලා ගෙන්නගෙන බිල්ලට දීලා මේ නිදානයක් ගන්න හදනවද දන්නේ නැහැ. යන් මෙතනින්. සුද රවට්ටලා කියනවා නැති පෝට් ගහලා තියෙනවා බිලි බොයිස් කියලා. සර් එන්න මෙතන තැන. කවුද මරුමුස් පොර? මේ මිනිහා තමයි ෂුවර් එකට බිලි ගන්නවා නැති. දුවමු එන්න නෑ අපි මේ නිකන් එන්න මෙතන තැන. මේ මම අපේ බෙල්ල මෙරිකලා ෂුවර් එකට මැලට දාන්න. ඔව් දුවමුද? දුවමු. එන්න කිව්වම. එමු. දලා මාළු බණ්ඩනේ ආවේ? මේ නෑ ඔව් නේ. ඔව්. අද හොඳ දවස් හොඳ රවුව වෙట్లా තියෙනවා. මේ අර බිලි බොයිස් කියලා තියෙනවා. බොයිස්ලා බිලි බාන්නේ මෙතෙන්ට. ඒකයි බිලි බොයිස්. බිලි බොයිස්. මේ එතකොට දැන් කොහොමද වෙන්නේ? අද නම් පොඩ්ඩක් සෙනගත් අඩුයි සර්. අපේ ෆුල් ඩේ පැකේජ් එක තියෙනවා 6000යි. අවශ්‍ය උපකරණ බිලි පිටි ඔක්කොම සප්ලයි කරනවා. සෙලර් තියෙන ඉතින් මාළු බාන්න. උපකරණ කියන්නේ එතකොට පිළිපිත්ත දෙනවා. ඔව් අපි අන්ලිමිටඩ් පණුව දෙනවා සර්. මේ මම වෙජිටේරියන්. සර් පණුව දෙන්නේ මේ කෑමට නෙමෙයි ඇමට. මම දන්නවා මේ වුණාට පණුව නේද? අපේ
පාන් පැකේජ් එකක් තියෙනවා සර්ට ඒක ගන්න පුළුවන් සර් වෙජිටේරියන් නම්. ඒක මට හොඳයි. එයාට පාන් මට පණු. හරි. මේ දවසම ඉන්න පුළුවන් සර් 6000යි එක්කෙනෙක්ට. දෙන්නට 12000යි. හරි. මොකද කියන්නේ සර් ලෑස්ති කරන්නද? ඔව්. මේ එක දෙයක්. ඔව්. දැන් අපි අල්ලන මාළු ඔක්කොම සර්ලට. කොච්චර මාළු ඇල්ලුවත් අපි අයිස් දාලා පැක් කරලා දෙනවා සර්ලට ගෙදර අරගෙන. හැබැයි බැරි වෙලාවක් එක මාළු එක්කත් අහුන්නේ නැත්තම් අපි සර්ලා දෙන්න 20 අතින් යවන්නේ නැහැ. එක්කෙනාට කුකුලා ගානේ දෙනවා. මට නම් එපා. මම ෆ්ලැට් එකක ඉන්නේ මට කුකුල්ලු හදන්න විදියක් නැහැ. නෑ. මේ චිකන් දෙකක් දෙනවා. ඇවරේජ් 1 කිලෝ විතර. මොකද කියන්නේ සර්? හොඳයි. එහෙනම් වැඩි ලෑස්ති කරන්න. හරි. රණසිංහ සර් මේ සර්ලා දෙන්නට මේ ඉක්විප්මන්ට් ටික ඉෂුව කරන්නකෝ. හොඳයි සර්. කොහොමද වැඩි? නියම වැඩි. ඒකට මම ඔයාලට කිව්වේ. ඔයා බෑ කිව්වට. මේ ෆොටෝ දෙක තුනක් ගහන්න. ඔෆිස් එකේ උන්ට පෙන්නන්න. ඉරිසියයි තෙන්. බලන්න. කට උල් කර. සර්ලා thank you. මේවට කොහොමද? ඒවා ඔක්කොම ෆ්‍රී. මේවා ෆ්‍රී. සර්ලාට වෙන මොනවා හරි එළියෙන් ගෙන්න ගන්න ඕන නම් මේ මට කියන්න ඒවා ඉතින් මම ගෙනත් දෙන්නම්. ලොකු බොස්ට කියන්න ඕනේ. මම ගෙනත් දෙන්නම්. සර්ලා අමුවෙන්ම පිළිබානවද? ඒ කියන්නේ නෑ පොඩ්ඩක් ඉතින් අනුමත වෙලා මොනවා හරි කරනවා නම් මට ගෙනත් දෙන්න පුළුවන් පිටින්. ඒක කියන්න ඕනේ. මේ නියම සර්විස් එකනේ. මේ Facebook live එකක් යන්න. මාළුවේ කල්ලන වෙලාවට යන්න. අවුනා මෙයා. සර් උඩුබුම් තියෙනවා. උඩුබු? උඩුබුම් මොනවා උඩුබු? ගෙනත් දෙන්න. කවන්න නැද්ද? ඔක්ට කියන්න එපා. ඔයා මෙහෙට එන්න එපා. එතකොට මේ මගේ මාළුව ඔයාගේ කෙල්ලෙනවා. හරියට දාන්න. හැබැයි මේ මං අහලා තියෙනවා ඒ මාළුව අහුවෙන්න පොඩි පව්කාරකමකුත් තියෙනවා. තියෙනවාට අහුවෙන්න. ආ ඒකෙන් දෙපා කිව්වේ යම කන්නේ කියලා කෑ ගැහුවා. ගගවම කියන්නේ පව්කාරව. මේ අවස් වුණා. කොයිද අහුන්නේ නැහැ. ඒක තමයි නේ. මොකද කරන්නේ? යන්නේ. වෙන දවසකෙම. මේවා මොකද කරන්නේ? මේවා මෙතන තියලා යන් අරයා ගනි. සර්ලා අද අහුන් නැහලු නේද? අන්ලකි. එහෙම දවස් තියෙනවා සර්.
අනිත් එක අපිට අර පුරුදුත් නෑනේ ඒකත් දන්නේ. ඒක තමයි. ආයි දවසේ ගෙමු. ඈ එමුනේ. ඔව් එම හොඳයි නේද? ආයි දවසේ ගෙමු. අර කිව්ව චිකන් දෙක. thank you. හරි සර් හරි. හරි. එන්න සර්. හරි. එක මාළුවෙක් හරි අහුන්නා නම් තමයි හොඳ නේද? පළවෙනි දවසේ මිටින් මාළු අහුවෙන්න ඕනේ කියලා එහෙම නීතියක් නෑ. ඊළඟ දවසේ අහුව. හැබැයි ඉතින් චිකන් දෙකක් හම්බුණා. ඒක පෙටර්ලා යන්නද? ඔව් යන්න කියලා. හොඳයි. ආයෙත් එනවද? එන්න කියලා තමයි බැලුවේ. මේ රන්සිංහ මේක තියාගන්න. නෑ ඒ සල්ලි පියවුවනේ මහත්තයා ඔක්කොම හරි ඒවා. නෑ නෑ ඒ බඩු වලටනේ. ඔයා මේක යාළු පිට එකට තියාගන්න. ගන්න. අප්පා මේ මෙච්චර සල්ලියක් හරි හරි දේවා අපිට ලොකු සපෝට් එකක් දුන්නානේ. මට මේ කෙනෙක් දුන්නමයි මෙච්චර ගොඩක්. මාළු අහුන්නේ නෑ නේද? මාළු නම් අහුන්නේ නෑ මේ අපිට චිකන් හම්බුණානේ. මං මේ මහත්තයලා තරම් දැනුගත් මිනිස්සෙක් නෙමෙයි වෙන්න පුළුවන්. දවස් 30 බිලි පිටක් වතුරේ දාන් ඉඳලා අවුවේ වේලි හවස යනකොට චිකන් කිලෝ එකක් අරන් යන එක ලාභයි කියලා හිතෙනවා නම් මහත්තයලා ලබන පාරත් එන්න. ඒ කියන්නේ මේකේ මාළු නෑ මහත්තයා. හැම එකම ඇවිල්ලා රුපියල් 6000 දීලා චිකන් කිලෝ එකක් කරා යනවා.